අයිබෝවන් රන්සර ටෙක් YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. රන්සර ටෙක් YouTube channel එකෙන් අද දවසේදී තවත් වටිනා වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එනවා. මම ඩයලොග් ජංගම දුරකථන පාරිභෝගිකයින්ට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අද මම අරගෙන එන්නේ රන්සර ටෙක් YouTube channel එකෙන්. ඉතින් රන්සර ටෙක් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් තවමත් subscribe කරන්න. ඒ වගේම bell icon එක all click කරලා තියාගන්න. ඔයගොල්ලන්ට වටිනා කියන වීඩියෝ බොහෝමයක් මම අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ සියල්ල notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. bell icon එක all click කරලා තියාගත්තම රන්සර ටෙක් YouTube channel එක ගැන ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා මේ සියල්ල කමෙන්ට් කරන්න කියලා තියලා සිටිනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ඔයගොල්ලෝ ජංගම දුරකථනයක් ඩයලොග් ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා නම් ඩයලොග් පාරිභෝගික ඔබ data card එකක් දාලා එහෙම නැත්නම් data package එකක් දාලා අන්තර්ජාලයේ සැරිසරන වෙලාවේ data package එක ඔයගොල්ලෝ දන්නේම නැතුව ඉවර වෙනවා. එහෙම නැත්නම් data card එකේ data ප්‍රමාණය දන්නේම නැතුව ඉවර වෙනවා. නමුත් ඔයගොල්ලෝ අන්තර්ජාලය යනවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන සල්ලි කැපිලා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඉතින් දන්නේම නැතුව ෆෝන් එකේ තියෙන සල්ලි ටික කැපිලා යනවා. මෙන්න මේ ෆෝන් එකේ සල්ලි කැපෙන්න එක නතර කරන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් රැඳෙන්න මාත් එක්ක අපි යමු වීඩියෝ එකට. හොඳයි, ඉතින් ආයිමත් මතක් කරනවා රන්සර ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් තවමත් subscribe කරන්න. ඒ වගේම bell icon එක all click කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ ගැන මගේ channel එක ගැන ඔයගොල්ලන්ගේ යෝජනා, චෝදනා, අදහස්, උදහස් හැම දෙයක්ම සඳහන් කරන්න, කමෙන්ට් කරන්න. මගේ channel එක වැඩි දියුණු කරගන්න ඔයගොල්ලන්ගේ යෝජනා, චෝදනා, අදහස් සියල්ල මට දහසක් වටිනවා. ඉතින් ඒක නිසා අපි යමු වීඩියෝ එකට. අද මම කතා කරනවා කියලා කිව්ව ඔයගොල්ලන්ට ඩයලොග් පාරිභෝගික ඔබට වැදගත් වෙන තවත් විශේෂ කාරණාවක්. ඒ තමයි ඩයලොග් පාරිභෝගික ඔබ ඩයලොග් data card එකක් අරගෙන එහෙම නැත්නම් පැකේජ් එකක් භාවිතා කරනවා නම් මේ පැකේජ් එක ඉවර වුණාම data card එකේ data ඉවර වුණාම ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන මුදල් කැපිලා යනවා. මොකද මුදල් වලින් තමයි ඊළඟට අන්තර්ජාලයේ සැරිසරනවට මුදල් අය කිරීමක් කරනවා ඩයලොග් ආයතනයෙන්. ඉතින් මෙන්න මේ කාරණය නැති කරගන්න, data card එක ඉවරනාම ෆෝන් එකේ තියෙන සල්ලි කැපෙන එක නැති කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. අන්න ඒ දේ තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඒකට මුලින්ම ඔයගොල්ලෝ යන්නට ඕන Play Store වලට, Google Play Store වලට ගිහිල්ලා My Dialog app එක install කරගන්න ඕන ෆෝන් එකට. My Dialog app එක install කරගෙන තමයි අද දවසේ ඔයගොල්ලන්ට මේ කටයුත්ත කරන්න තියෙන්නේ. ඉතින් යමු අපි Play Store වලට ගිහිල්ලා My Dialog app එක install කරගන්න. install කරගෙන My Dialog app එකේ ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන අංකය register කරන්න, ලියාපදිංචි කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට My Dialog app එක මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. app එකට ගියහම අපේ ජංගම දුරකථනය ලියාපදිංචි වුණාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතනදී අපි ඊළඟට මෙතනින් පල්ලෙහාට යන්නට ඕන ටිකෙන් ටික. දැන් අපි app එකේ පහළට යනවා. පහළට යනකොට ඔප්ෂන් ගණනාවක්ම තියෙනවා. මේ ඔප්ෂන් අතරේ අපිට මෙන්න මෙතනින් පෙන්නනවා මේ ඊතලයෙන් ඔයගොල්ලන්ට මම ඊතලයෙන් පෙන්නන්නම්. මෙන්න මේ ඊතලයෙන් පෙන්නන්නේ ඔයගොල්ලන්ට pay as you as කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ ඔප්ෂන් එකට තමයි අපි යන්නට ඕන. pay as you as මම එතන ටච් කරනවා. එතන ටච් කරාම ඊළඟට අපිට එනවා මේ වගේ තැනකට තමයි අපි එන්නේ. pay as you as කියන ඔප්ෂන් එකට තමයි මම ගියේ. මේ ඔප්ෂන් එකට ගියාම මේ pay as you as ඔප්ෂන් එකේ පහළට යනකොට අපිට මෙන්න මෙතන පෙන්නනවා ටික් එකක් ඔන් වෙලා තියෙනවා. මෙන්න මේ ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ අපේ data ඉවර වුණාම අපේ මුදල් වලින් අය වෙලා අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ බටන් එක ටච් කරන්නට ඕන. ඒක ටච් කරාම ඊළඟට එනවා confirmation කියලා. මෙතන confirm කරන්න. මෙන්න මේ ඊතලින් පෙන්නන තැනින් confirm බටන් එකට එතන ටච් කරන්න. ටච් කරාම pay as you as අපේ ඔප්ෂන් එක disconnect වෙනවා. ඒ කියන්නේ අපේ මුදල් කැපෙන එක නතර වෙනවා. හොඳයි, ඉතින් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ data card එක ඉවර වුණාම එහෙම නැත්නම් data package එක ඉවර වුණාම
ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන සල්ලි ටික කැපිලා data වලට සල්ලි කැපුණම ඔයගොල්ලෝ දන්නේම නැහැ අන්තර්ජාලයට ගිහිල්ලා අන්තිමට සල්ලි ටික ඉවර වෙලා. මෙන්න මේ ප්‍රශ්නෙන් බේරෙන්න ෆෝන් එකේ data card එක ඉවරුනහම ෆෝන් එකේ තියෙන සල්ලි වලින් ඉන්ටර්නෙට් යන්නේ නැතුව සල්ලි කැපෙන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද කියන ක්‍රමය තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. මාව subscribe කරලා නැත්නම් තවමත් bell icon එක all click කරලා තියාගන්න. රාම්සර ටෙක් YouTube channel එකෙන් තවත් මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔබ හමුවට එන්නම්. හැම කෙනෙකුටම සුබ දවසක්.